මහා කාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්නේ පෝසතුන්ගේ ගෙවල් වලට නෙමෙයි. වඩින්නෙම දුප්පතුන්ගේ ගෙවල් වලට. හොයා වඩිනවා හිඟන්නන්ගේ ගෙවල් වලට. පින්වත්නි දවසක් මේ දුප්පතුන්ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පින්වත්නි උන්වහන්සේ පොරෝගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. මේ සම්බුද්ධ ශාසනයේ මේ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබිලා නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් ලැබුණේ නැහැ. අගසව් දෙනමටවත් ලැබුණේ නැහැ. බුදුහාමුදුරුව පොරෝපු මහා පාංශුකුල සිවුරයි මේ දරාගෙන සිටින්නේ. මේ සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ට දීලා පොරෝගත්ත වෙලේ මේ මහ පොළව පවා සෙලවුණා පින්වත්නි. භූමිකම්පාවක් ඇති වුණා. ඒ තරම් මහානුභාව සම්පන්න ගුණ තියෙන උත්තමෙක්ටයි බුදුහාමුදුරුව පොරෝපු සිවුර දරන්න පුළුවන්කම ලැබෙන්නේ. දවසක්ද පින්වත්නි මහා කාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාතේ ගියා. යනකොට පාරයිනේ හිටියා ලාදුරු හැදිලා ඇඟ කුණු වෙච්ච මිනිස්සෙක්. ලාදුරු. දන්නවනේ ලාදුරු රෝගිය. ලාදුරු හැදිලා ඇඟ කුණු වෙච්ච මිනිස්සෙක්. පින්වත්නි මේ මිනිහගේ ඇඟිලි කුණු වෙලා අතපය කුණු වෙලා හැරව ගලනවා. ඔය දකුණු පැත්තේ ඡායාරූපෙන් පේන්නේ ලාදුරු රෝගියාගේ ඡායාරූපයක්. ඉතින් පින්වත්නි මේ ඇඟිලි කුණු වෙලා මුළු ඇඟේම ගෙඩි දාලා වන වෙලා හැරව ගලනවා. කිසි කෙනෙක් යන්නේ නැහැ ළඟට. නිලමැස්ස වහනවා කුණු ගඳ හමනවා හැමතැනම. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා මේ මිනිහයාට පිහිටක් වෙන්න ඕන. මේ මිනිහයා ළඟට මම පිණ්ඩපාත වැඩියොත් ඒකාන්තයෙන්ම මේ මිනිහයාගේ ඊළඟ ආත්මය සුගතිය. මොකට පිහිට විය යුතුයි. නැත්තම් දුගතිය උපදින්න පුළුවන්. උන්වහන්සේ වැඩියා පින්වත්. හිඟන්නා ඒ වෙලේ කෑම කකා හිටියේ. පින්වත්නි කෑම කන්නේ කොහොමද? අතින් අල්ලලා. අතේ තියෙන හැරව දැන් අර ආහාරය ගෑවිලා තියෙන්නේ. විස සහිත හැරව ලේත් එක්ක ගෑවිලා. පින්වත්නි මහා කාශ්‍යප හාමුදුරුවෝ වැඩ හිටින මේ හිඟන්න ඉස්සරහා. හිඟන්න කල්පනා කළා මුන්වහන්සේ මගේ ළඟට වැඩි ඒ කිසියම් දෙයක් බලාපොරොත්තු වෙයි. අනේ දුප්පත් මම මොනවද දෙන්නද? දෙන්න තියෙන්නේ මම මේ කකා ඉන්න ආහාරේ නොකාපු පැත්ත විතරයි. කියලා ඒ කකා හිටපු ආහාරේ කමින් සිටපු ආහාරේ දෙකට කැඩුවා. කඩලා අර හොඳ පැත්ත හැරව සහිත අත් දෙකෙන් අල්ලලා පාත්‍රයට ගිහලා පූජා කරනකොට පින්වත්නි අර කුණු වෙච්ච ඇඟිල්ලක් හැරවත් එක්ක පාත්‍රය ඇතුළට වැටුණා. පාත්‍රය ඇතුළට වැටුණා. මහා කාශ්‍යප හාමුදුරුවෝ ඒක දැක්කා. මේ වෙලේ අර ලාදුරු රෝගියට මහ පුදුමාකාරයේ හිත වේදනාවක් ඇති වුණා. ඇයි? අනේ මුන්වහන්සේ මේ දානේ දැන් වළඳයිද? මුන්වහන්සේ දැන් මේ දානේ වළඳයිද? ඇයි? හැරව සහිත ඇඟිල්ල වැටෙන පාත්‍රයට. විසික් කරයි කියලා හිතුවේ කෑම ටික. මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ මිනිස්යාගේ හිත දැක්කා. දැකලා බිත්තියක් සමීපයට වැඩිය පාරයි. බලන්න. වැඩලා අර හැරව සහිත ඇඟිල්ල පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා මොකද කළේ? අර සැරව සහිත නීරස ආහාරය කිසිම වෙනසක් නැතුව පින්වත්නි අර රෝගියා කෙරේ කරුණාවෙන් වැළඳුවා. ආර්යදී උත්කෘෂ්ඨ භාවයට පැමිණ මේ මහානුභාව සම්පන්න අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පින්වත්නි වළඳන කොටත් වැළඳලායින් පස්සෙවත් කිසිම පිළිකුලක් ඇති වුණේ නැහැ. පින්වත්නි අර හිඟන්න හරිය සතුටුුණා. රෝගියා හරිය සතුටුුණා. අනේ සාදු සාදු මම වගේ රෝගියෙක් දීපු මේ ආහාරය වැළඳු මේ උත්තමයා මට පිහිටටමයි වැඩි. සාදු සාදු කියලා සතුටුුණා වැඩි කල ජීවත් වෙන්න හම්බුන්නේ නැහැ. මැරුණා. මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ?